හායි අනුන හැමෝටම ඔන්න අදත් ඔයාලට වීඩියෝ එකක් අරන් ගලා තිනවා. ඉතින් අද වීඩියෝ එකෙන් කතා කරන්න යන්නේ ඉතින් ඔයාලට අවුරුදු බඩු මල්ලට කලින් ඔයාලට ලැබිච්ච දෙයක් ගැන තමයි අද කතා කරන්න යන්නේ. ඉතින් මේ දේත් ඔයාලා හැමෝටම ලබා ගන්න පුළුවන් හැකියාව තියෙනවා. ඉතින් ඒ වගේම හරිතොරතුරු හරියටම නිවැරදිව දැනගන්න නම් මගේ channel එක තාමත් ඔයාලා subscribe කරලා නැති කෙනෙක් නම් අලුත් කෙනෙක් නම් ඔයාලට පුළුවන් දැන් මෙන්න මේ විදිහට display එකේ පෙනෙන subscribe කරන්න. එහෙම වුණොත් ඔයාලට හරිතොරතුරු හරියටම නිවැරදිව ඔයාලට දැනගන්න බලන්න පුළුවන් හැකියාව තියෙනවා මගේ channel එකෙන්. ඉතින් එහෙනම් දැන් subscribe කරගන්න මෙන්න මේ display එකේ පේන විදිහට. හරියටම මේ ඊතල පෙන්න තැනින් ඔයාලා ටච් කරගන්න. මෙන්න මෙතනින් ඔයාලට සබ්ස්ක්‍රයිබ් කියලා තියෙන. එතනින් ටච් කරගන්න පුළුවන්. ටච් කරගත්තට පස්සේ බෙල් අයිකන් එකක් එන. බෙල් අයිකන් උඩින් ටච් කරගන්න. ඊට පස්සේ මෙතන ඕල් කියලා තියෙනවා. එතනිමුත් ඔයාලා ටච් කරගන්න මේ ඊතලෙන් පෙන්න තැනින්. ඊට පස්සේ හරියටම ඔයාලට සබ්ස්ක්‍රයිබ් කරගන්න පුළුවන් channel එක. ඔය විදිහට ඔයාලට channel එක හරියටම subscribe කරගන්න පුළුවන්. එහෙම වුණොත් හරිතොරතුරු හරියටම නිවැරදිව බලා ගන්න පුළුවන් හැකියාව තියෙනවා මගේ channel එකේ. මගේ channel එකේ විතරයි ඔයාලට හරිතොරතුරු හරියටම නිවැරදිව ඔයාලට හැමදාමත් අරගෙන එන්නේ. ඉතින් ඔයාලට පුළුවන් පල්ලෙහා තියෙන link එකෙන් කියලා group එකට set වෙන්න පුළුවන්. group එකේ ගොඩක් දේවල් ඉතා ඉක්මනින්ම ඔයාලට දැනගන්න පුළුවන්. ඉතින් මේ විදිහට බලාගමු. අත්‍යවශ්‍ය බඩු ඒ කියන්නේ සතස හරහා තමයි මේ දේවල් වලට ලබා ගන්න පුළුවන් හැකියාව තියෙන්නේ. අත්‍යවශ්‍ය බඩු වල මිල අඩු වෙලා තියෙනවා. තවත් ඉස්සරහට අවුරුද්දට අඩු වෙයි. ඉතින් ඒ වුණත් අරගෙන එන්නම්. ඒ වගේම අවුරුදු බඩු මල්ල ගැනත් ඔයාලට ලැබිලා තියෙන තොරතුරු ඒවත් අරගෙන එන්නම් මම ඉස්සරහට. ඉතින් ඔයාලට බලාගමු මෙන්න මේ විදිහට ඔයාලට මේ මිල අඩු වීම බලමු. ඉතින් කොහොමද මෙන්න මේ විදිහට මිල ඒ වගේම අඩු වෙලා තියෙන මොනාගේද මිල? ඉතින් ඔයාලට අත්‍යවශ්‍ය බඩුද මේ මිල අඩු වෙලා තියෙන්නේ කියලා ඔයාලට බලා ගන්න පුළුවන්. ඉතින් මෙන්න මේ විදිහට ඔයාලට බලා ගන්න පුළුවන් සුදු කල්පි වල මිල රුපියල් 45කින් අඩු වෙලා තියෙනවා. ඒ වගේම ඔයාලට බලා ගන්න පුළුවන් ලොකු ලුණු වල මිල. ඉතින් මෙන්න මේ විදිහට රුපියල් 25කින් උත් අඩු වෙලා තියෙනවා. ඉතින් ඒ වගේම තවත් බඩු මිල අඩු වෙලා තියෙනවා. තවත් බඩු කීපයක. ඒ වගේම ඔයාලට අරතාපල් අල කිලෝ එකක් රුපියල් 13කිමුත්. ඉතින් ඒ වගේම ඔයාලට සුදු ලුණු කිලෝ එකක් රුපියල් 20කිමුත් අඩු වෙලා තියෙනවා. ඔයාලට බලා ගන්න පුළුවන් හැකියාව තියෙනවා. ඉතින් මේ දේවල් ඔයාලට සතස හරහා ලබා ගන්න පුළුවන්. ලබා ගන්න කෙනෙක් නම් ඔයාලට මේ දේවල් අඩු වෙච්ච මේ දේවල් ලබා ගන්න පුළුවන්. ඉතින් ඒ වගේම ඔයාලට ටින් මාළු වල මිලත් අඩු වෙලා තියෙනවා. ඉතින් ග්‍රෑම් 250 රුපියල් 10කිමුත් අඩු වෙලා තියෙනවා. ඒ වගේම දුඹුරු සීනිත් අඩු වෙලා තියෙනවා. ඉතින් දුඹුරු සීනි අඩු වෙලා තියෙන්නේ ඔයාලට බලා ගන්න පුළුවන් හැකියාවක් තියෙනවා. රුපියල් 8කින් තමයි දුඹුරු සීනි අඩු වෙලා තියෙන්නේ. ඉතින් ඒ වගේම ඔයාලට රතු පරිප්පු මිලත් අඩු වෙලා තියෙනවා. ඉතින් රතු පරිප්පු මිල රුපියල් 4කින් තමයි අඩු වෙලා තියෙන්නේ. ඒ වගේම ඔයාලට පාන් පිටි කිලෝ එක මිල රුපියල් 2කින්කුත් අඩු වෙලා තියෙනවා. ඉතින් ඔන්න ඔය විදියට තමයි ඔයාලට බඩු වර්ග 8ක මිල අඩු වෙලා තියෙන්නේ. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන්. ඉතින් ඉස්සරහටත් ඔයාලට මේ වගේ නිවුස් ඉතා ඉක්මනින්ම තොරතුරු තිබුණොත් අරගෙන එනවා. ඉතින් ඒ වගේම අවුරුදු බඩු මල්ල ගැනත් ඔයාලට ඉස්සරහට අරගෙන එනවා. තාමත් subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරලා තියන්න. හරි තොරතුරු හරියටම ඉතා ඉක්මනින්ම දැනගන්න පුළුවන් වෙන්නේ මගේ channel එකෙන් විතරයි. ඒක නිසා දැන්ම subscribe කරලා තියාගන්න. මේ වීඩියෝ එක නොදන්නේ ඔයාලා බාන්න share කරන්න. ඉතින් ඒ වගේම group එකකට set වෙන්න. තවත් මගේ අලුත් වීඩියෝ එකකින් හම්බෙමු. ඔයාලා හැමෝටම සුබ දවසක්.